සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිත්තවැල්ල පුරාණදමළු විහාරස්ථානයේ විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. තිත්තවැල්ල පුරාණදමළු විහාරස්ථානයේ මගින් සංවිධානය කරන ලබන ධර්මදේශනා වැඩසටහන් මාලාවේ මාසිකව පවත්වනු ලබන මෙම වර්ෂයේ පවත්වන දෙවන ධර්මදේශනාවයි අද දිනයේදී ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ සඳහා බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙමින් මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුණා. ඒ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා ඒ ශ්‍රමදායකත්වය ලබා දුන්න සියලු දෙනාම. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දින ධර්ම දේශනා පින්කම සිදු කිරීම සඳහා වැඩම කරන්නට යෙදුන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක සද්ධර්මාචාර්ය ධර්ම විසරද උඩපදල සුදර්ශන ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය සීවලීපුර ධම්මෝභාෂ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ඊටමත් ගෞරවයෙන් යුක්තව විහාරස්ථානයේ වෙනුවෙන් මහා සංඝරත්නයේ වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඔබ සියලු දෙනාත් දේශකයන්න් වහන්සේ පිළිගැනීම සඳහා සාදුකාරයක් පවත්වන්න. අද පින්කම සඳහා බෙදිපර දායකත්වය ලබා දෙන්නේ රවි මෝටර්ස් අනුබද්ධිත ඉකෝ එන්ටර්ප්‍රයිසස් අධිපති රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයා, ඒ වගේම රසිකා තිලක්ෂී එම් මහත්මිය, ඒ වගේම දුවා දරුවන් ඇතුළු ඥාති පිරිස අද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වය අනුග්‍රහය ලබා දෙනවා. දෙමාපියන්ට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ව්‍යාපාර කටයුතු දියුණු වීම, සියලු සත්වයින්ට ධම්ම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දින ධර්ම දේශනාමය පින්කම සඳහා දායකත්වයේ අනුග්‍රහය ලබා දෙමින් ඒ වගේ මාසිකව පවත්වනු ලබන මේ උතුම් වූ ධර්ම දේශනා පින්කම් මාලාව සංවිධානය කරමින් විහාරස්ථානයට මහත් ආලෝකයක් එකතු කරන්නට අපේ රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයා කටයුතු සිදු කරමින් සිටම සියලු දෙනාම හිත මිත්‍රාදි පිරිස ඊටමත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කිරීම සඳහා මේ අවස්ථාව රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයාට සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. හොඳයි, හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. ඒ අපගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට
අප හැම දිනාගේම নমස්කාරය වේවා. උතුම් වූ තිසරණේ සහිත පංචශීලය සමාදන් වීම සඳහා හැම දිනාම තෙවරක් নমස්කාරය කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන් පිණිසද හේතු වේවා වාසනාම වේවා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාල පදානානි කතමානි තීනි ඉද භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තිච හෝති දුබ්භාසිත භාසීච
දුක්ඛට කම්මකාරීච හෝති ඒ අපගේ බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. තිත්තවැල්ල පුරාණ බෝධිමලු විහාරාධිපති අති ගෞරවාර්හ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණයට කැමැති සුපින්වත්නි, ඔබ හැම දිනාම අද මේ පුණ්‍ය භූමියට ඒකාත්මික වෙලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්ම දේශනාවකට සිත් සතන් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ, බණ අහන්නටයි සූදානම් වෙන්නේ. අද මේ දේශනාවේ දායකත්වය රවි මෝටර්ස් අනුබද්ධිත ඉකෝ එන්ටර්ප්‍රයිසස් අධිපති රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයා, රසිකා තිලක්ෂි මහත්මිය ප්‍රධාන දූදරු පිරිස විසින් බාරගෙන කටයුතු කරනවා. මේ පින්නතුන්ගේ අරමුණු පිළිබඳව අපි දේශනාව අවසානයේදී සිහිපත් කොට අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කිරීමට කාලය. සුපින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ ධර්මය, බුද්ධ දේශනාව, බෞද්ධ දර්ශනය හරයාත්මක පදනමක් ඔස්සේ කේන්ද්‍රගතවම බුදුරජාණන් වහන්සේ අපට අවබෝධ කර ගැනීම සඳහා, තේරුම් ගැනීම සඳහා, වටහා ගැනීම සඳහා ඊ타ත්ම වටින දේශනාවක් බුදුරජාණන් වහන්සේ ජනගත කරන්නට යෙදුණි. ලෝකයේ බුදු සමය හා සම්බන්ධ ලෝක ආගම් බොහෝමයක් තියෙනවා. ඒ බොහෝමයක් ආගම් සංවිධිත ආගම් සහ සංවිධිත නොවූ ආගම් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔය ඇත්තෝ දන්නවා ලංකාවෙත් ඔය මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා ලංකාවේ පැවතිච්ච රටාව ඒ මානව වර්ගයාට ආවේනික වෙච්ච ඇදහිලි විශ්වාස මත පදනම්ව යම්කිසි ආකාරයක බයක් මත, විශ්වාසයක් මත, යම්කිසි ආකාරයක මෙලොව ජීවිතය පිළිබඳව පදනම් කරගත්ත සතුට සමගිය පිළිබඳව විශ්වාස කරලා ඒ කාලේ ආගමක අවශ්‍යතාවය තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච අවදියෙත් ලෝකයේ පුරාම, විශේෂයෙන් ಭಾರತೀಯ සමාජයේ, ඉන්දීය සමාජයේ තුල තිබුණු වටපිටාව නොයෙකුත් සම්ප්‍රදායන්ට මුල් බැසගත් ආගමික වපසරියක සාකච්ඡා කෙරුණු පදනමක් තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඊට වඩා වෙනස් වෙච්ච ඊටාම වටින දර්ශනයක් සමාජගත කළා. ඒක හුදෙක්ම තියෙන්නේ අපිට දකින්න. හොඳට ධර්මය දැකලා වටහාගෙන අවබෝධ කරගෙන තේරුම්ගෙන යන්න ඕන ගමනක් බෞද්ධ දර්ශනය තුල තියෙනවා. ඇදහිල්ලක් නෙමෙයි හුදෙක්ම. අපිට සමහර ආගම්වල තිබෙන
බුදු සමයට සමගාමීව යන අනෙකුත් ලෝක ආගම් තුල තිබෙන ඇදහිලි විශ්වාස නොයෙකුත් වැඩපිළිවෙළවල් අපිටත් එකතු වෙලා නැතුවාම නෙමෙයි තියෙනවා. නමුත් පින්වත්නි එහෙම වන්දනා කරගෙනම ගාථා කියම පුද සත්කාර කරම ගියාට ලැබෙන විමුක්තියක් ධර්මයේ තුල එහෙම පෙන්වන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඒකෙන් කියන්නේ මේ වන්දනාව, බුද්ධ පූජාව, බෝධි පූජාව, වන්දනා ක්‍රම ප්‍රතික්ෂේප කරනව නෙමෙයි. ඒ සියල්ලම අපේ චිත්තසංතානගතව මානසික සහනය පිණිස අපට ලොකු උදව්වක් කරනවා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ වන්දනාව ඇතුලේ, ඒ වැඩපිළිවෙල ඇතුලේ විදර්ශනා ප්‍රඥාව මතු කරගන්න. ඒ හැම එකකින්ම ජීවිතේට කමටහනක් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ඒකයි. එහෙම නැතුව අපි වන්දනා කරගෙනම යනවනම්, පුද පූජාවලම ඉන්නවනම්, ධර්මය ප්‍රායෝගික නැත්තම්, ආමිසය පැත්තට විතරනම් අපි ගොඩාක් නැඹුරු, ප්‍රතිපත්තිය පැත්තට අපේ නැඹුරුකමක් නැත්තම් ඒක බුදුහාමුදුරුවෝ උනත් අනුමත කරපු එකක් නෙමෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ ප්‍රතිපදාවක්නේ. ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, එහෙමනේ දේශනාවේ තියෙන්නේ. සේවනය කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ, භජනය කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බහුල වශයෙන් වඩන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් පින්වත්නි, අර මහා පරිනිබ්බාන සූත්‍රයේ ලස්සනට තියෙන ওই බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ, සූදානම් වෙච්ච වෙලාවේ දෙවිවරු අහසින් මල් වරුසා වැගිරෙව්වා කියනවනේ. දෙවිවරු අහසින් මල් වරුසා වගුරනකොට බුදුහාමුදුරුවෝ සංඝයාට අමතලා කියනවා, මහණෙනි, මේ පරිනිර්වාණ මංචකයට මට උපහාර පිණිස දෙවිවරු අහසින් මල් වරුසා වස්සනවා. හැබැයි මහණෙනි, ඕක නෙමෙයි මට කරන හොඳම පූජාව. ඕක නෙමෙයි මට කරන හොඳම පූජාව, ඕක නෙමෙයි. මම දේශනා කොට වදාළ යම් ධර්මයක් ඇද්ද? මේක ඊටාම දුෂ්කරවනේ අවබෝධ කළේනේ. නිකාම වැටහිච්ච එකක් නෙමෙයි. ඊටාම දුෂ්කරව. අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා පවා කරන්න වුණා විමුක්තිය සාධනය කරගන්න. ඔය දේශනාවේ තියෙනවා වර එක සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියනවා, සාරිපුත්තය, ආහාරය මත ප්‍රත්‍යක්ෂව විමුක්තිය ලැබෙනවා නම් මුලින්ම ලැබෙන්න ඕනේ කාටවත් නෙමෙයි මට. මොකද මම මැලියම් කාලා ජීවත් වෙලා තියෙනවා. බත් ඇටයක් දෙකක් වළඳලා ජීවත් වෙලා තියෙනවා. සමහර දාට තනකොළත් කාලා ජීවත් වෙලා තියෙනවා. ආහාරයෙන් විමුක්තිය හොයන්න බෑ සාරිපුත්තය. ආහාරය බාහිරින් ගන්න දෙයක්, කයේ නඩත්තුව සඳහා ගන්න දෙයක්. ওই විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඊටාම දුෂ්කරව අවබෝධ කරපු දේ ආමිසය මත පදනම් කරගත් එකක් නෙමෙයි, ප්‍රතිපත්තිය මතම යන්න ඕන එකක්. ජීවිතේට ධර්මය කියන එක ප්‍රගුණ වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. ජීවිතේට ධර්මය පුරුදු වෙනකොට, ධර්මය සිත තුළ හොඳට තවර ගන්නකොට ධර්මානුකූල මනසක් හදාගන්න බොහොම ලේසි. මේ බණ අහන්නද කියලා කියන්නේ මේකයි. දැන් මේ ළඟදි දවසක මේ බෞද්ධ රූපවාහිනිය අපි දේශනාවක් කරලා එනකොට ඒ බණ අහපු එක දායක මහත්තයෙක් ඇවිල්ලා කිව්වා, ඔබ වහන්සේ එක පොඩක් කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔහු කියනවා, හාඳුරුවනේ, අද මේ දේශනාව මම හොඳට අහගෙන හිටියා. එදා මේ මෛත්‍රිය, කරුණාව, මුදිතා, පණ්ඩිතම් භජේ තාදිසම් භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. භාග්‍යතුන් වහන්සේ ලස්සනට කියනවා, නිදීනංව පවත්තාරං. පණ්ඩිත අය
අපේ අඩුපාඩු පෙන්වන්නේ හරියට ඇඟිල්ලෙන් ඇනලා නිදානයක් පෙන්නනවා වගේ කියලා. අන්න අතන තියෙන නිදානේ කියලා. ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා. ඒ වගේ කියනවා අපේ වැරදි පෙන්නනවා කියලා. මොනවද පෙන්වන්නේ අපේ වැරදි? නිදීනංව පවත්තර යම් පස්සේ වජ්ජ දස්සිනං වැරදි දකිනවා. වැරදි පෙන්නනවා. නිග්ගයිහවාදින් මේ ධාවි කියලා කියන නුවණැත්තාට නුවණැති කෙනා නිග්ගයිහවාදින් නිග්‍රහ කොට වැරද්ද කියනවා. නිග්‍රහ කොට කියනවා. ඇඟිල්ල දික් කරලා කියනවා. වැරදි කියලා. තේරුණාද? වැරදි කියලා ඇඟිල්ල දික් කරලා කියනවා. මේ කියන්නේ ඉරිසියාකාරය ගැන එහෙම නෙමෙයි. පඬිත කෙනා ගැන, නුවණැත්තා ගැන. සමහර ඉරිසියාව තියන අයත් කුහක අයත් අපිට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්නවා. ඒක තම නැනපමණින් දැනගත යුතුයි. Tamanට කියලා තේරෙනවානේ මේ ඉන්නේ සත්පුරුෂයෙකුද මේ ඉන්නේ අසත්පුරුෂයෙකුද මේ ඉන්නේ කුහකයෙකුද ඉරිසියාකාරයෙක්ද කියලා අපිට තේරෙන්න ඕනේ. එහෙම සාමාන්‍ය ඥාන මට්ටමක් අපිට තියෙනවා. එතකොට පින්වත්නි නමුත් අපේ වැරදි පෙන්නලා දෙන කෙනෙක් ඉන්නවනම් සමහර විට ගුටි බැට දීලා හරි කමක් නැහැ. වැරද්ද පෙන්නනවා නම් නිග්‍රහ කොට වැරද්ද කියනවා නම් තාදිසම් පණ්ඩිතම් භජේ එවැනි පණ්ඩිතයෝ භජනය කරන්න කිව්වා. තාදිසම් භජමානස්ස එවැනි කෙනෙක් භජනය කිරීමෙන් මොකද වෙන්නේ? සෙය්‍යෝ හෝතින පාපියෝ පාපයන්ගෙන් ඈත් වෙන්න පුළුවන් කියන. වැරද්දෙන් මිදෙන්න පුළුවන්. වැරද්දෙන් නිදහස් වෙන්න පුළුවන් කියන. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. රාහුල පොඩි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ල එල්ලෙනවා ගිහිල්ලා. දායාදේ ඉල්ලලා පන්සලට එක්කගෙන යනවා. පැවිදි කරනවා. අවුරුදු 7 රාහුල කුමාරයා බුදුහාමුදුරුවන්ට කියනවා සුඛාතේ සමන ඡායා. ඔබ වහන්සේගේ හේවණැල්ලක් වැටුණත් මට හරි සැපයි සනීපයි. සුඛාතේ සමන ඡායා. ඔබ වහන්සේගේ හේවණැල්ලත් හරි සනීපයි. ඒ සෙවණ මට හරීම සැනසෙල්ල. දැන් මේ බුද්ධ ශාසනය උනත් අපි ලැබපු හේවණැල්ලක් නෙමෙයිද? හරිම සනීපයි. බුද්ධ ශාසනයේ ඇසුර ලැබෙන එක හරීම සැපයක්. දැන් ඔය ඇත්ත මොන තරම් ගිනි ගොඩක හිටියත් මේ බණ ටික අහන වෙලාවෙ ඉන්නේ සිසිල් වෙලා. ඇයි මේ ධර්මය ඇහෙන්න ඇවිස්සෙන්නේ නැහැ. ධර්මය ඇහෙන්න මොකද වෙන්නේ? ඇවිස්සුණු කෙනා සැනසෙනවා. යම් මොහොතකට හරි පින්වත්නි සැනසෙනවා. මේ දේශනාව අහගෙන ඉන්නකොට. එතකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්මය ප්‍රායෝගික කරගන්න කියලා කිව්වේ විමුක්තියට සම්බන්ධ කතාව ලෝකයට මතු කරලා හින්දා උන්වහන්සේ අපට දේශනා කරනවා බාලයාගේ ස්වභාවය නපුරු කොට කතා කරනවා, නපුරු කොට හිතනවා, නපුරු කොට වැඩ කරනවා. ගෙදර ඇතුලේ බාහිර සමාජයක ගනුදෙනු කරනකොට රැකියාව කරන තැන මිත්‍රයෝ ඇසුරු කරනකොට ඔබ මොන වගේද කතා කරන්නේ, මොන වගේද ඔබ හිතන්නේ, මොන වගේ දේවල්ද ඔබ කරන්නේ කියලා අද ගෙදර ගියාට පස්සේ කොලයක් අරගෙන දෙකට නමන්න. දෙකට නවලා මේ ජීවිත කාලය ඇතුලේ මං කරපු හොඳ වැඩ ටිකක් ලියන්න. දිගට ලියාගෙන යන්න. කොලේ පිරෙනකන් හරි කමන්නේ. තව පැත්තක් තියෙනවා. ඒ පැත්තේ ලියන්න මං කරපු නරක වැඩ. හරිද? දැන් ඔය දෙපැත්ත නමලා හොඳ වැඩ පැත්තක ලියලා නරක වැඩ පැත්තක ලිව්වට පස්සේ වැඩිපුර තියෙන්නේ මොනවද බලන්න. හැබැයි අවංක වෙන්න ඕනේ Tamanට.
හොඳට Tamanට අවංක වෙලා මධ්‍යස්ත වෙලා හරියට තේරුම් අරගෙන ලියන්න මම ඇත්තටම හොඳයිද නරකයිද කියලා. එතකොට දැන් බැරි වෙලා හරි වැඩිපුර නරක තිබුණොත් මොකද කරන්නේ? වැඩිපුර නරක තිබුණොත් ඒ වැරදි හදාගන්න. ඒ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන්. ඒක මෙහෙදි තමයි කරගන්න පුළුවන්. මොකද බුදුහාමුදුරෝ ධර්මයේ කියලා තියෙනවා. අද ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියලා දෙනවා. මේ ධර්මයේ ප්‍රායෝගික කරගත්ත කෙනාට, ප්‍රගුණ කරගත්ත කෙනාට, සිතේ තවරගත්ත කෙනාට විමුක්තිය ලැබෙනවා ඒකාන්ත වශයෙන්. මේ ජීවිතේදී විමුක්තිය කරා යන්න බැරුව ජීවිතය අතහැරුණොත් කාම භූමියෙන් නිදහස් වෙලා පින්වත්නි රූපී මේ රූපාවචර හරි අරූපාවචර හරි බ්‍රහ්මතලයක ඉඳගෙන හරි මේ ටික කරගන්න පුළුවන්. ඒ සඳහා Tamanට අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන බුද්ධ ශාසනයෙන් වෙන් කරලා ඉවරයි. දැන් අපි බලන් ඉන්නේ ප්‍රතිපාදන වෙන් කරන කන්නේ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මීට පෙර වසර 2560 ගානකට කලින් අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කළා. අපි හැමදාම මේ එක එක්කෙනාගේ ප්‍රතිපාදන එනකම් බලාගෙන ඉන්නව වැඩ කරන්නේ. අපිට කරන්න වැඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ කරන්න. කොහොමද වැඩ කරන්නේ? වැඩ කරන්නේ තම තමාව නිවා ගන්න එක තමයි කරන්න තියෙන ලොකුම වැඩි. වෙන කිසිම දෙයක් නැහැ පින්වත්නි. කාවවත් අවුස්සා යන ගමනක් අපිට නැහැ. අපිට තියෙන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් විමුක්තිය හදා ගන්න යන ගමන. එතනදී මුදිතා සහගත වෙන්නත් ඕනේ, උපේක්ෂා සහගත වෙන්නත් ඕනේ. මේ ගිහි පැවිදි අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ රීතියක් නියොදලා තියෙන්නේ. මම මුලිනුත් කිව්වේ අනිත් ආගම්වල නීති තියෙන්නේ අනිවාර්යෙන්ම කළ යුතුයි. අනිවාර්යෙන්ම කළ යුතුයි කියලා නීතියක් තියෙනවා. බුද්ධ ශාසනය තුල බෞද්ධ දර්ශනය තුල තියෙන රීතියක්. කැමැති නම් කරන්න පුළුවන්. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කළ යුත්තත් පෙන්වලා දීලා තියෙනවා, නොකළ යුත්තත් පෙන්වලා දීලා තියෙනවා. තෝරා බේරා ගන්න එක තමන්ගේ කටයුත්තක්. තමන්ගේ කටයුත්තක්. පින්වත්නි මේ ළඟදී කල්පනා කරපු කාරණාවක් පුද්ගලිකව මට හිතිච්ච එකක්. මේ ගිහි පිරිසයි පැවිදි පිරිසයි අපි දෙගොල්ලෝ කාරණා දෙකක් පිළිබඳව දැනුවත් වෙන්න ඕනි කියලා. කාරණා කීයක් පිළිබඳවද? දෙකක් පිළිබඳව. එකක් භික්ෂූන් වහන්සේ දැනගන්න ඕනේ භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය මොකක්ද කියලා. අපිට තියෙන රාමුවෙන් පිට අපි ගියාම අපිට පහර වදිනවා වැඩි. අපිට ඉල්ලවන විවේචන වැඩි. චෝදනා වැඩි. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ රීතියකටනේ. ඒ කියන්නේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. අනිවාර්යෙන් ඉරිදා පන්සල් එන්න ඕනේ, සිකුරාදා පන්සල් එන්න ඕනේ, සෙනසුරාදා එන්න ඕනේ. එහෙම එකක් නැහැ. දැන් අදත් මේ බණ අහන්න බැනර් එකක් දැම්මා. බණක් තියනවා තිත්තවැල්ල පන්සලේ. අනිවාර්යෙන් එන්න ඕනේ, නැත්තම් කුරුණෑගල පොලිසියට දානවා එන්ට්‍රියක්. එහෙම තියනවද? එහෙම එකක් නැහැ. කැමැති කෙනෙකුට බණ අහන්න එන්න පුළුවන්. සමහර විට අල්ලපු ඇටේ ඉන්න කෙනා එන්න නැති වෙන්න පුළුවන්. ඒත් අපිට අදාළ නැහැ. ඇයි? එයාට එනවනම් එන්න පුළුවන්. එන්න නැත්තම් එන්න නැතුව ඉන්න පුළුවන්. නීතියක් තියනවද? ආයුතුයි කියලා? නැහැ. ඒ වගේම තමයි
නිවන් දැකිය යුතුයමයි කියලා නීතියක් තියෙනවා. නෑ සතර අපායේ පුරවන්නත් කණ්ඩායමක් මෙහෙන් යන්න ඕනේ. ඒ හින්දා එහෙම නීතියක් නෑ භාග්‍යවතුන් වහන්සේගේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට ඊටාම ලස්සනට ගිහියා කල්ප, පැවිද්දාට පැවිදියා කල්ප, පැවිද්දෙක් විසින් කළ යුතු දේවල්, කරගත යුතු දේවල්, ගිහි ඇත්තන්ට කිය යුතු දේවල් අපිට තියෙනවා. දැන් මේ ත්‍රිපිටකය පෙරලා ගත්තාම හරියට සූත්‍රයක් විස්තර කරලා දේශනාවක් කළොත් ධර්ම දේශනාවක් තුල වෙන පරිබාහිරව මිනිස්සු විවේචනය කරන්න කාලය නැහැ. ධර්මයේ තියෙන්නේ විවේචනයට නෙමෙයි. ලංකාවේ බෞද්ධයෝ දැන් අමූතු බණක් කියාගෙන යනවනේ. හරිද? අමූතු බණක් කියාගෙන යනවා. මිනිස්සුත් ඒකට කැමතියි. ඒ අමුතු බණට කැමතියි කියන්නේ නිින්ද යන්නේ නැහැ මේ බණට. hina වෙනවා මේ බණට. සින්දු කියනවා මේ බණට. ඊළඟට වැඩිපුර වැරදි කරන්නේ කාන්තාවෝන්‍ය කියලා එයාලට වැඩිපුර පහර ගහනකොට අපි ටිකක් හරි සතුටු වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න තියෙන තැනට ඒ හාමුදුරුවරුම ගෙන්නලා ඒ බණම දෙන්න ඕනේ, වදින්න බණ කියනවා කියලා. එහෙම වද්දන්න නෑ කොහෙවත් බණ. තේරුණාද? ධර්මයේ කියනකොට අපිට රිදෙනවා නම් ඒ අපේ වැරදි අඩුපාඩු තියෙන නිසා. ඒක වෙනම කතාවක්. ධර්මයේ කැඩපතක්නේ. හදාගන්න පුළුවන්ද වැරදි බැරිද? අපෝ පුළුවන්. මොකද මේ ලෝකේ සදාකල්හිම වැරදිකාරයොත් නැහැ. සදාකල්හිම නිවැරදිකාරයොත් නැහැ. නිවැරදි අද සිල්වතා හෙට දුසිල්වත් වෙනවා. හෙට දුසිල්වතා අනිද්දාට සිල්වත් වෙනවා. එහෙම යන්න පුළුවන්. මම කියන්නේ දැන් අද ඒ කාලේ තමයි හාමුදුරුවරු 1900 බර ගණන් වල මිනිස්සුන්ට මොනවා කිව්වත් මිනිස්සු සාදු කියනවා. අද එහෙම නැහැ. අද හාමුදුරු කෙනෙක් මිනිස්සෙකුට දෙයක් කිව්වොත් එහෙම ඇයි ඔයාලත් එහෙමනේ? ඇයි හාමුදුරු අර පන්සලේ හාමුදුරුත් එහෙමනේ? ඉතින් ඉස්සල ඔබ වහන්සේලා හැදිලා ඉන්නකෝ. ගිහි අපිව හදන්න කලින් හාමුදුරුවරු ටික හැදිලා ඉන්නකෝ. කියනවද නැද්ද අද ලංකාවේ? අද ලංකාවේ කියනවා. ඒ නිසා මම මේ ළඟදී මේ පොඩි සිදුවීම කියන්නේ ඒක සමහර විට මේ පැත්තේ ජනගත වෙලා නැත්තම් මං ජනගත කළා වෙනවනේ. සිදුවීම කියන්න අවශ්‍ය නැහැ. සිදුවීමට අදාළව මට හැඟිච්ච කාරණා දෙකක්. භික්ෂුව විසින් ධර්මය කිය යුතුයි, විවේචනය නොකළ යුතුයි. ඇයි මේ තනි භික්ෂුවකට පුළුවන්ද අම්මා තාත්තටවත් හදන්න බැරි වෙච්ච දරුවෝ හදන්න? ඒ කියන්නේ පන්සලේ හාමුදුරන්ට පුළුවන් ද ගමේ මිනිස්සු හදන්න? බෑ. gedara අම්මා තාත්තගේ කාර්යය පන්සලේ හාමුදුරුවන්ට කරන්න බෑ. අපි කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ කරපු දේ. භාග්‍යවතුන් වහන්සේ කලේ මෙන්න ධර්මය කැමැති අයට පිළි අරගෙන දියුණු කරගෙන යන්න, අකමැති අය ජේතවනාරාමේ අල්ලපු ඇටේ හිටපු චුන්දසූකරට වෙච්ච දෙයමයි. එතනදී භාග්‍යවතුන් වහන්සේට දොස් කියන්න බෑනේ. භාග්‍යවතුන් වහන්සේ දුර හිටපු අයත් හොයාගෙන ගියා. ඇයි චුන්දසූකරගේ ගෙදරට වැඩි නැත්තේ කියලා. භාග්‍යවතුන් වහන්සේට දොස් කියන්න බෑ. චුන්දසූකර ධර්මය අවබෝධ කරගන්න මට්ටමට විඤ්ඤෝ පුරුෂයෙක් උනේ නෑ. සට කපට මායාකාර පුද්ගලයෙක්නේ. එයාට ධර්මය පිහිටන් නැති හින්දා ළඟ හිටියත් රාත්‍රී කාලේ විදපු ඊතලයක් වගේ තමයි. විද්ද කෙනා පේන්නෙත් නැහැ, වැටිච්ච තැන පේන්නේ. ළඟම හිටියට පේන්නේ නැහැ, දකින්නේ නැහැ. බුදු ඇසටවත් අහු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහැ. ඒ නිසා පින්වත්නි අද භික්ෂුවකට බෑ ලංකාවේ අපේම බෞද්ධ ඇත්තන්ගේ අඩුපාඩු කී විවේචනය කළා බණ කිව්වට හැදෙන්නේ නැහැ. කෝ එහෙම විවේචනයෙන් හැදුන කෙනෙක්? විවේචනයෙන් හැදුන කෙනෙක් නැහැ. හැබැයි ඔయిత වඩා පැත්තකට එන්න කියලා තමන්ගේ වැරද්ද අඩුපාඩුව හොඳින් කියලා දුන්නොත් හැදුනායේ නැද්ද? නිවුනායේ නැද්ද? ඕනතරම් ඉන්නවා. ඕනතරම් ඉන්නවා. ඒක පළවෙනි කාරණාව.
එහෙනම් ගිහි ඇත්තන්ට පැවිද්දන් විසින් අනුශාසනා කළ යුතුයි, විවේචනය නොකළ යුතුයි. ඇයි? විවේචනය කරන්න යාම තුලින් බාල ලක්ෂණ මතුවෙන්න ගන්න. මම මේ කියන්නේ දේශනාවට අදාළම කාරණාවක් ඈ. විවේචනය කරන්න යාම තුලින් නපුරු කොට හිතන්න වෙනවා. නපුරු කොට කියන්නත් වෙනවා. ඇයි දැඩිව කියන්න වෙනවා? තේරුණාද? ඊළඟ කාරණාව තමයි පින්වත්නි, ගිහි පින්නතුන් විසින් තමන්ට નિયમિત සීලමය ප්‍රතිපදාව සිල්පද පහ රැකිය යුතුයි. මේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. පහ රැකිය යුතුයි. හැබැයි 227කට අභියෝග නොකළ යුතුයි. මේ මම පුද්ගලිකව හිතපු කාරණා. පහ රැකිය යුතුයි, 227කට අභියෝග නොකළ යුතුයි. මොකද්ද මේ 227කට අභියෝග පහ රැකිය යුතුයි කියන්නේ? පන්සිල් පද පහ රැකිය යුතුයි. එච්චරයිනේ තියෙන්නේ. නිත්‍ය සීලය, පොහොය අට සීලය, නිත්‍ය සීලය පංච සීලය. පොහොයටනේ අටාංග උපෝසතය. නිතර පන්සිල් රැකිය යුතුයි, පොහොය අට සිල් රැකිය යුතුයි. 227කට අභියෝග නොකළ යුතුයි. මොනවද 227? 227 තමයි භික්ෂුවකට තියෙන බුදුරජාණන් වහන්සේ පනවන ලද විනය ශික්ෂා 227. පහරක ගන්න බැරුව කෝටියක් රකින්න අයව හදන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. අනික ගිහියැත්ත කොහොම හාමුදුරුවන්ට මෙහෙම ඉන්න කිව්වත් හාමුදුරුවෝ ඉන්නේ බුදුහාමුදුරුවන්ට ඕන විදිහට, මිනිසුන්ට ඕන විදිහට නෙමෙයි. ඒක වෙන්නේ නෑ. කරන්න බෑ. කරන්නත් එපා. කෙරෙන්නේ නෑ. පේනව නේද? දැන් තේරෙනවද අපි ධර්මයේ තුල ප්‍රායෝගික නොවීමයි බාල ලක්ෂණ මතුවෙලා කටයුතු කරන්න යාම තුලයි පිරිහිලා යන්නේ බෞද්ධකම. බෞද්ධකම. බෞද්ධයෝ මීට වඩා කල්පනාකාරී වෙන්න ඕන. අපිට තියෙන සීලය රැකගෙන ඉන්නකොට භික්ෂුව භික්ෂුවකගේ පියවුරුමේ රැකගෙන යයි. ගිහි ඇත්තෝ වැරදි කළොත් ඒකේ ප්‍රතිඵලය විපාකයේ ගිහියාටයි. පැවිද්ද තුල වැරදි කළොත් පැවිද්දේ විපාකය පැවිද්දාටයි. ඇයි අපි අනුන්ගේ කුණු අපේ කරමතට ගන්න? තේරෙනව නේද? ඔන්න ඔය සාධක දෙකට හිත හදාගන්න. දියුණු වෙනවා. ඇයි අපිට පින්වත්නි දායක ඇත්තෝ ගිහි පින්නතුන් හදන්න අවශ්‍යතාවයක් නැහැ, හැදෙන්නේ නැති හින්දා. මොකද එහෙම කියන්නේ? ධර්මයේ කියන එක සිත්වල තවරන්න බැහැ බලෙන්. තම තමා අත්‍යන්තයෙන්ම ආධ්‍යාත්මිකවම තමන් ඇතුළාන්තයෙන්ම ධර්මයේ තවර ගන්න ඕන. නැත්තම් නෙළුම් පතට දිය උත්තක් දැම්මහම රැඳෙන්නේ නැහැනේ. ඒ වගේ සමහර අයගේ සිත්වල ධර්මයේ කොච්චර තවරන්න හැදුවත් තැවරෙන්නේ නැහැ. නීති දාලා තවරන්නත් බෑ. ඕක ලංකාවේ හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන. අනුකම්පාවෙන්ම බණ කියන්න ඕන. ආනන්දත් හේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්තා. ඒ කියන්නේ බණ දේශනාව ඉවර වුණාම ඒ ඇත්තන්ගේ මානසික මට්ටම සංසිඳෙන්න ඕනේ. ඇවිස්සෙන්න නෙමෙයි, සංසිඳෙන්න ඕනේ. අනේ අපිටත් මේ ධර්මයේ පිහිට පිලිසරණ අරගෙන නිවැරදිව වඩාගෙන මේ ගමන යන්න පුළුවන් කියන මට්ටමට හිත හැදෙන්න ඕන. ජීවිතේට බණ අහපු නැති මිනිස්සෙක් මේ බණ ටික අහගෙන හිටියොත් එයා මේ ගැන හිතලා බණ වලට ගියාම ආමුදුරුන් බහිනවනේ. අපි කොහෙද යන්නේ?
නේද? බණ පොරට ගියාම බණට වඩිනා ස්වාමීන් වහන්සේත් බැනගෙන යනකොට අපි කොහෙටද යන්නේ? කියන්නේ අපි කාටද අපේ මේ කියන්නේ? කවදාද අපේ වැරදි හදාගන්නේ? කොහෙන්ද සැනසීමක් තියෙන්නේ? ගෙදර හිටියොත් ගෙදරත් බයිනවා. වැඩකට ගියොත් වැඩ කරන තැනත් බයිනවා. හිත හදාගන්න කියලා පන්සලට ගියාම ආමුදුරුවෝ බයිනවා කියලා. මම නෙමෙයි කියන්නේ ලංකාවේ ඇතැම් බෞද්ධයෝ කියනවා. මම කියන එකක් නෙමෙයි ලංකාවේ ඇතැම් බෞද්ධයෝ කියනවා. ආමුදුරුවෝ බයිනවා. ඊට වඩා පින්වත්නි අපිට සැඟවුන විමුක්තියක් තියෙනවා මේ ජීවිතේ හදාගන්න. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ ආනන්ද හාමුදුරුවෝ වගේ කාරුණික වෙන්න කියලා. ආනන්ද තේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා. මේ ආනන්ද තෙරුන් වහන්සේ වගේ කරුණා සිතක් උපදව ගන්න. කාරුණික වෙන්න කියලා. එතකොට කාරුණිකව ධර්මයේ කිව්වහම මේ ධර්මයේ උනත් මිනිස්සුන්ට යනවා. ධර්මයේ උනත් හොඳට පැවරෙනවා. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හොඳට මේ ධර්මාර්ථය මතු කරගෙන විමුක්තිය කරා යන්න අපිට පුළුවන්. අපි අපේ එදිනදා ජීවිතයේ තුල බාල බවයි පඬිත බවයි දෙපැත්තම හොඳට අඳුරගෙන දෙපැත්ත විසින් කළ යුතු දේවල් ටික හොඳට කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා බුද්ධ දේශනාව රකින්න. දායකයන් ස්වාමීන් වහන්සේලා රකින්න. කොහොමද රකින්නේ? ආමුද්‍රෝ නම් අපි කියන විදිහට ඉන්න ඕනේ. එහෙම නෙමෙයි. රකින්නේ මාසෙකට සැරයක්, 3 මාසෙකට සැරයක් ඔය ඇත්තන්ට තියෙනවනේ part time job එකක්. මොකද දාන ටිකක් ගෙනහිලා දීලා බලලා එනවා. අපිට තියෙන්නේ full time job එක. ඒ කියන්නේ පින්වත්නි අපිට තියෙන්නේ හැම වෙලාවකම බුද්ධ දේශනාව රකින්න. දේශනාව රකින්න තමයි භික්ෂුව ඉන්නේ. ඔය ඇත්තන්ට බෑනේ දේශනාව රකින්න. දේශනාව රකින්න ඕනේ භික්ෂුව. ඔය ඇත්තන්ට පුළුවන් හාමුදුරුවෝ රකින්න. කොහොමද හාමුදුරුවෝ රකින්නේ? ඉඳලා හිටලා දාන ටිකක් දෙමින් දීලා, ගිලන්පස ටිකක් පූජා කරලා, සිව්පසයේ අඩුපාඩු තියෙන දේක් බලලා සපයලා, ඔය ඇත්තන්ට පුළුවන් අනුග්‍රාහක දායකත්වයෙන් සලසලා. ඊට හැරෙන්න ඔබ වහන්සේලා මෙහෙම ඉන්න ඕනේ කියලා යන්න හදන්න සකස් කරන්න. ඒක කරන්න ගියාට ලංකාවේ බෞද්ධයින්ට කරන්න බෑ. කරපු තැනක් පෙන්වන්න. එහෙනම් අපි කරන්න ඕනේ මේ දෙපැත්තට කබා දිනවට වඩා අපි කරන්න ඕනේ බාලයා කවුද පඬිතයා කවුද කියලා හොඳට ධර්මයෙන් අඳුරගෙන විමසගෙන ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. ධර්මයේ තුල ශක්තිමත් වුණාම කාටවත් බෑ පින්වත්නි අපිව පාලනය කරන්න. ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සකෝසෝ භික්ඛවේ බාලෝ ත්‍රිවිධං දිත්තේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. මහණෙනි බාලයා මේ ජීවිතයේදී දුක්ඛ දෝමනස්යන් තුනක් විඳිනවා. පටිසංවේදේති. මේ ජීවිතයේදී තුන් වැදෑරුම් දුක්ඛ දෝමනස්යන් විඳිනවා. කී වැදෑරුම්ද? තුන් වැදෑරුම්. මේ ජීවිතේ දැන් මොනවා හේතු කරගෙනද? අර ලක්ෂණ තුන හේතු කරගෙන. මොනවද? නපුරු කොට සිතන එක, නපුරු කොට කියන එක, නපුරු දේවල් කරන එක මුල් කරගෙන මේ ජීවිතේදී තුන් වැදෑරුම් දෝමනස්යක් විඳිනවා. දෝමනස්යක් කියලා කියන්නේ දෝමනස්ස කියන එක වැටෙන්නේ කොහෙද? සොම්නස, දුම්නස, සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත. එතකොට දුම්නස, දුක් දුම්නස, මානසික දුක මනසටයි වැටෙන්නේ. තේරුණාද? බාලයා
මානසිකව විදෝනවලු කාරණා කියවන මේ ජීවිතේ පළවෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ කියනවා ජනතාව හමුවට යනකොට මිනිස්සු අතරට යනකොට ඒ ඉන්න මිනිස්සු ජනතාව වැරදි කරන අය ගැන කතා කරනවා. උන්න පළවෙනියෙන්ම විඳවන කාරණාව මේ කියන්නේ. මිනිස්සු අතරට ගියාම කෙටියෙන් හිතා ගන්න. ගමේ හරි පළාතේ හරි ප්‍රදේශේ හරි කොතැනක හරි ජනයා මිනිස්සු අතරට ගියාම මිනිස්සු කතා වෙනවා එක එක කෙනා කරන වැරදි කරන අය ගැන කතා වෙනවා. ඒ විතරක් නෙමෙයි පස්පව් වල ආදීනව කතා වෙනවා. පස්පව් වල ආදීනව කතා වෙනවා. එකිනෙකා කරපු වැරදි කරන අය ගැන කතා කරනවා. දැන් මේ දවස්වල කතා වෙනවනේ අර විදිතියක එකක් ගැන. අනේ අපෝයි කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ ඒ පස්පව් ගැන වැරදි කරන අය ගැන කතා කරනවා. රටේම කතා කරනවා දැන්නේ. එතකොට පින්වත්නි ඒ කතා කරනකොට බාල තැනැත්තා ඉන්නවනේ. ඒ තැන්වලට ගිහිල්ලා බාල තැනැත්තා ඒ තැන්වලට ගිහිල්ලා අර පිරිස කතා කරන තැන්වල ඉන්නකොට එතනදී කියනවනේ මේ පව් කරපු අයට ඔය විපාක මෙහෙමයි ලැබෙන්නේ. දැන් ඔය අත්තු කියනවා නැති මේ දවස්වල ඔය කරන පව් වල විපාකේ ඇයට මෙහෙමයි ලැබෙන්නේ කිය ඔය අත්තු කියනවා. බාල කෙනා ඔය සමාජයේ පිරිස අතරට ගියාම පස්පව් වල ආදීනව ඇහෙනකොට ඔහු හිතනවලු මමත් පස්පව් කරන කෙනෙක් නේද කියලා. මමත් ප්‍රාණඝාත කරන කෙනෙක් නේද කියලා හිතනවා. මමත් අදත්තාදාන සොරකම් කරන කෙනෙක් නේද කියලා හිතනවා. මමත් කාම මිත්‍යාචාර වැරදි කාම සේවනයේ යෙදෙන කෙනෙක් නේද කියලා හිතනවා. මුසාවාද මමත් හරියට බොරු කියනවා නේද කියලා හිතනවා. සුරා මේරය මමත් හරියට මජ්ජපමා දත්තාන ප්‍රමාදයට මුල් තැන දෙන රහමෙර මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතා කරනවා නේද? අර සමාජයේ විසින් වැරදි කරන අය ගැනයි වැරදි ගැනයි කියනකොට ඒ වගේ විපාක කියනකොට පස්පව් වල ආදීනව කියනකොට බාලයට හිතනවා මන් ළඟත් ඔය වැරදි තියෙනවා නේද කියලා. මාත් ඔය වැරදිම නේද මෙච්චර කාලයක් නඩත්තු කළේ කියලා එයාට හිතෙනවා බර ඇහෙනකොට. අනේ මාත් මෙහෙම හිතියට සත්තු මරනවා නේද? දැන් ආදීනව කතා වෙන තැනක බාලයා ගිහිල්ලා ඉන්නේ දියාට අරට ඇහිලා හිතනවලු මමත් වැරදි කරනවා නේද? මාත් හොරකම් කරලා නේද? කියා හිතනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා මමත් වැරදි කරන කෙනෙක් නේද? මන් ළඟ වැරදි තියෙනවා නේද කියලා හිතන එකම තමයි මෙලොවදී විඳෝන පළවෙනිම කාරණා. ඒ පඬිත සමාජයක් මැදට ගියාම ඒ ඇත්තෝ වැරදි කරන අය ගැන පිළිකුල් විදිහට කතා කරනවා. පස්පව් පිළිබඳව විපාක කතා කරනවා. පස්පව් හි ආදීනව කතා කරනවා. ඒවා ඇහෙනකොට බාලයා හිතනවලු මමත් වැරදි කරලා තියෙනවා නේද? මමත් වැරද්දම නේද නඩත්තු කරන්නේ? තාමත් මට මේ වැරද්ද නවත්ත ගන්න බැරි වුණා නේද? කියාම හිතනවා. ඒ හිතන එක තමයි කියනවා පළවෙනිම දෝමනස්ස. පළවෙනිම වේදනාව. බලන්න පින්වත්නි, නිවැරදි පිරිසක් ගාවට ගිහිල්ලා ඉඳද්දී වැරදි කරපු කෙනාට නිවැරදි දේවල් හොඳ දේවල් ඇහෙනකොට අනේ අපෝයි මම මෙහෙමනේ කියලා හිතට කරාගෙන එනවා. නවත්තන්න බෑ ඒක.
ඒ තරම් වේදනාවක් තවත් තියෙනවද? ඒක තමයි කියනවා පළවෙනිම දෝමනස්සේ. විඳවන මෙලොවදී විඳවන කාරණානේ පළවෙනිම ඒක තමයි කියන්නේ. ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ ලස්සන අදහසක් තියෙනවා උකට. අපේ අය සිල් රකින්න විදිහ. බ්‍රහ්මජාල සූත්‍රයේදී ඔන්න භාග්‍යවතුන් වහන්සේ කියනවා අත්තාදිපතේය සීලය, ලෝකාධිපතේය සීලය, ධම්මාධිපතේය සීලය කියලා තුන් වැඩෑරුම් වෙනවා. අද කියලා දෙන්නේ කරුණු තුනේම. එතකොට අත්තාදිපතේය සීලය කියලා කියන්නේ මෙතන මේ අර කවුරු හරි මට දොස් කියයි, මගේ ආත්මයට දොස් කියාගන්නේ තමන්ගේ ආත්මයට තමන්ම දොස් කියාගෙන වැරදි කියාගෙන සීල් සමාදන් වෙනවා. කියන්නේ මට කවුරු හරි දොස් කියයි වැරදි කියයි කියන බයට එහෙම සීල් සමාදන් වෙනවලු වැරද්දෙන් බේරෙන්න. අත්තාදිපතේය සීලය. තවත් අය ලෝකාධිපතේය සීලය, ලෝකයට බය සීල් රකින්නවලු. එන මේ වැරද්ද කළොත් මට බයිනවා දොස් කියනවා කියලා. තේරුණා? මේ වැරද්ද කරන්න පුළුවන්. හැබැයි කරාට පස්සේ මිනිස්සු කියන කතා අහගෙන ඉන්න බෑ. ඒ නිසා පරිස්සම් වෙනවා. ලෝකාධිපතේය සීලය. තවත් අය ඉන්නවා කියනවා ධම්මාධිපතේය සීලය. ධර්මයේ අධිපති කොටගෙන කියන සිල්වත් බව පිණිසම සිල් රකින්න අයත් ඉන්නවා. දැන් ওই කාරණාවත් මෙතනට ගලපගත්තට කමක් නැහැ. ඇයි? අපි යම් දේවල් කරාම නිවැරදි තැන්වලට ගිහිල්ලා අපිට ඉන්න බෑ, මුහුණ දෙන්න බෑ, නිවැරදි සමාජයකට යන්න බෑ. අපි ගාව මොනවද තියෙන නිසාද? වැරදි තියෙන නිසා. එයි නිවැරදි අය පඬිතුයෝ නිවැරදි දේවල් කියනකොට කරනකොට ඒව ඇහෙනකොට ආදීන වැහෙනකොට මම මගේ හිතින් මටම දොස් නගා ගන්නවා. එතනින් ගොඩ නැගෙන්නේ වේදනාව. මානසික දුක. ඒ තමයි පළවෙනිම වේදනාව. ඊළඟට දෙවෙනියට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ රජුරෝ අපරාධයක් කරාම ඒ කාලේ අපරාධයක් කරාම ඒ අපරාධකාරයාව ඒ හොරාව අල්ලලා ඒ හොරාට දස දඬුවම් පමුණුවනවා. මොනවද පමුණුවන්නේ? දස දඬුවම් පමුණුවනවා. අනේක විද දඬුවම් පමුණුවනවා. භාග්‍යවතුන් වහන්සේ බාලපඬිත සූත්‍රයේ දේශනා කරනවා කසෙන් කලනවා අපරාධකාරය. රජු හොරාව අල්ලගත්තාම සොරා කියලා තේරුම් ගියාට පස්සේ දඬුවම් පමුණවනවා, කස පහල තලනවා, වේදනේ තලනවා. ඊළඟට අත් දෙක කපනවා, කකුල් දෙක කපනවා, කන් දෙක කපනවා, නාසය කපනවා. මේව දඬුවම්, දස දඬුවම්. අනේක විද දඬුවම්. ඊළඟට වෙනවාදී උණු කරපු තෙල් තියෙන්නේ. හොඳට උණු නටෝපු තෙල් ඇඟට ඉහිනවා. දඬුවම්. ඒ කාලේ රජවරු අපරාධකාරයින්ට සොරුන්ට දීපු දඬුවම්. ඊළඟට බඩගින්නේ ඉන්න සුනකයින්ට කන්න දානවා. එන හොඳට බඩගින්නේ ඉන්න සුනකයින්ට කෑමට දානවා අපරාධකාරයෝ. අපි ඔබ වැඩිපුර ප්‍රසිද්ධ කිඹුලන්ට කන්න දානවා කොහොමද අපිට? සුනකයින්ට බඩගින්නේ ඉන්න සුනකයින්ට කෑමට දානවා. ඊළඟට පින්වත්නි, යට පුරාට රජුරු දඬුවම් කරනකොට බාලය මේව දැකලා හිතනවලු මමත් ඔය පාප කර්මම කරනවා නේද? අපරාධ කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයෙන් වෙනවා. දැන් ඒව ඔය අහුවෙන්න කරපු හින්දානේ මේ රජුරු මෙහෙම දඬුවම් දීලා තියෙන. අත්පා කපන්න, නාසය කපන්න, ඊළඟට උලින් දාන්න, විස ගසා දාන්න, රත් වෙච්ච තෙල්වත් කරන්න, බලනන්ට කන්න දාන්න. මේව කරන්නේ වැරදි කරලා අහුවෙච්ච නිසා. බාලය හිතනවලු මම මේ වැරදි කරන්නේ හොරෙන් නේ.
කරලා අහුවෙච්ච අය දකින්නකොට නිකමට බිනිහි කරලා බලන්න අපෙත් ඔය එක එක වැරදි මොරෙන් කරපුවා තියෙනවා. ඒ අයට ඒ දඬුවම් ලැබෙනකොට බාලය හිතනවලු පින්වත්නි මමත් කරපු වැරදි ප්‍රකට වුණා නම් අහු වුණා නම් රජු දණී නම් මගේ වැඩ මටත් වෙන්නේ ඔය ටිකමයි නේද කියලා දෙවෙනියට දුම්නසටපත් වෙනවලු ඔය විදිහට කියලා. දෙවෙනියට දුම්නසටපත් වෙනවලු ඔය විදිහට. ඊළඟ කාරණාව තමයි පින්වත්නි තුන්වෙනි කාරණාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බාලයෝ නිදා ගන්නකොට වාඩි වෙනකොට නිදාසේ ඉන්න වෙලාවට බිම ඉඳගෙන ඉන්න වෙලාවට කල්පනා කර කර ඉන්න වෙලාවට රැටෙම නිදා ගන්න ගියාම දවල් කෙනෙම ටිකක් නිදා ගන්න ගියාම උදකලා ඉන්න වෙලාවට කල්පනා වෙනවලු මං අහවල් නරක දේ කිව්වා නේද මං නරක දේවල් කළා නේද නරක දේවල් හිතුවා නේද ඊළඟට අහවලුන්ට මම මෙහෙම අසාධාරණකම් කළා නේද අහවල් වැරදි කළා නේද කීකියා පින්වත්නි අර නපුරු කොට හිතපුවා කරපුවා කියපුවා කොහොම සිහිපත් වෙනවලු මානසිකාර වෙනවලු නිදා ගන්න ගියා හිතට වද දෙනවද නැද්ද වද දෙනවා සුවපර නින්දක් ලබන්න පුළුවන් නේද මෛත්‍රියෙන් ඉන්නකොට අර මෛත්‍රී ආනිසංස ගැන තියෙන්නේ සුඛං සුපති සුඛං පටිපුඤ්ජති නපාපකං සුඛිනාමස හොඳට නිින්ද යනවා හොඳට අවදි වෙනවා ඔය අතරමඟදී බය වෙලා නැගිටින්නේ නැහැ නපාපකං සුඛිනාමස නපුරු නිින්න පෙන්නේ මෛත්‍රියෙන් ඉන්නකොට මෛත්‍රී වැඩිමේ ආනිසංස හැබැයි නපුරුකම් කරාම ඒ කියන්නේ පැත්ත හොඳට හිතා ගන්නත් බෑ. හොඳට නැගිටින්නේ නැහැ කොහොමද නිින්ද කියන දෙහින්ද? නේද? නිින්ද ඇත්තේම නැහැ කියනවා. බාල වැඩ කරලා නපුරු දේ කරලා නපුරු වේවා කියලා නපුරු විදිහට හැසිරිලා ඒවා කරපු කියපු ඒවා මතක් වෙනවලු අකුසල චෛතසික ලාමක කෙලෙස් මානසිකාර වෙනවලු නිදාගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට නිදහසේ ඉන්න වෙලාවට කල්පනා කරනකොට ඒවලු හිතට ගලාගෙන එන්නේ අන්නේ ලාමක අකුසල චෛතසිකයන් කරපු දේවල් හිතට ගලාගෙන එන එක භාග්‍යවතුන් වහන්සේ කියනවා මා විසින් මේ පාප කර්මය කළා මා විසින් මේ අකුසලයේ කළා මා විසින් මේ රෞද්‍රකම කළා මා විසින් මේ නරක දේ කළා කාය වාග් මනෝ කියන ద్వාරයන්ගෙන් දුෂ්චරිත කම්ම කළා නේද මම කියලා මට කල්පනා වෙනවලු බාලයට කල්පනා වෙනවලු නිදාගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට නිදහසින් ගොඩක් වෙලාවට ඕක අද එහෙම නිදා ගන්නකොට මතක් වෙන්නේ නැහැ මොන කාලෙකද මතක් වෙන්නේ සැදේ සමයට ගිහිල්ලා මරණ මංචකයේ වැටුනම මරණ මංචකයේ ඉඳලා මෙනෙහි වෙනවලු ඒ කාලේ කරා ඒ කාලේ කරා එතකොට කොච්චර හිත හදාගන්න බැලුවා හිත හදාගන්න බැලුවා ඒ මනසට පුරුදු කරලා තියෙන්නේ දුෂ්චරිතකම් පුරුදු කරපු නිසාම පින්වත්නි මනසට ගලන අරමුණ මොනවද? ඒ කාලේ කියපු කරපු දෙන්න. ඒ කාලේ කියපු කරපු දෙන්න. ඒ කියන්නේ කයින් කරපු ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාම සේවන ඒවා. වචනයෙන් කරපු දුෂ්චරිතකම් බොරු කියපු ඒවා මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා සම්පූර්ණ. හිස් වචන දොඩෝප බොරු කියපු ඒවා, අසභ්‍ය වචන කියපු ඒවා, කේලම් කියපු ඒවා, අල්ලාප, සල්ලාප, සම්ප්‍රප්පලාප දොඩෝපුවා මතකේ තියෙනවා.
ඒව මතකෙට එනකොට ඒ කාලේ කරපුවා මතකෙට එනකොට ඉන්නේ කොහොමද? නිින්දක් නැහැ. සුවසේ ඉන්න බෑ. ඒක තමයි කියනවා තැවීම තුන්වෙනි තැවීම. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්වතා. පාපම්මේ කතන්ති තප්පති දීයෝ තප්පති දුක්ගතින්ද. මෙලොවත් තැවිලා පරලොවත් තැවිලා උභයාර්ථයේම නැති වෙලා දෙලොවම තැවිලා පින්වත්නි දුගතියේ ගිහිලා තැවීමයි. ඒ මනසින් රෞද්‍රකම වපුරලා, ද්වේෂය වපුරලා, වෛරය වපුරලා, පටිඝය වපුරලා, විරුද්ධකම් කරලා, ඊළඟට නරක නපුරු දේම කරලා, මනෝ දුෂ්චරිතයක් කරලා අවසානයේ ඒ දුන්න දුක් ගින්දර හැටියට අපිට හරියට නිඳ යන්නේ එළවන්න වාගේ කරනවා. පුතා අහලා තියෙනවා අම්මගෙන් ඇයි ළමනේ තාමට වඳුරෙක් කියලා කියන්නේ වඳුරෙක් නෑ. ඉතින් කල්පනාවක් නෑ අම්මටත් එච්චර දැන් මේ මරණ වේදනාවෙන් කෑ ගහනවා අම්මටත් එච්චර ගානක් කල්පනාවක් නෑ. ඉතින් එතකොට අවුරුදු 25කට විතර කලින් කරපු එක අම්මට මතකෙට එනවට අක්කා. එතකොට අම්මා කියනවා පුතේ ඒ කාලේ තාත්තයි මායි හේන් කොයි තැන් කළේ. හේන පාලු කරන්න වඳුරෙක් ආවා. මේ වඳුර තමයි හේන පාලු කරන්න කියලා තාත්තා වඳුරව මරලා ගහලා ගහන්න එල්ලලා පිට්ටුවා. ඕවා කරනවා අපේ අයත්. ගහලා මරලා කියන්නේ ගැහුවා නිසා මැරුණා මැරිච්ච හිත පිට්ටුවා. අවුරුදු 25ක් විතර හිටියා ජීවිතේ මතක නැහැ කරපු දේ. එනේ අපිත් ඔය කරපු ගොඩාක් පාප කර්ම ජීවිතේ දැන් අමතකයි ඈ. දැන් අමතකයි. මතක් වෙන දවසක් තියෙනවා. දැන් හොඳට ඉන්නවා අපි. නෑ මං එහෙම කරන්නේ නෑනේ. ඉතින් ඉන්නවා. කොච්චර කළත් අදාළ තැනට මතු වෙනවා ඒක. කරපු කියනවා. එයර භාග්‍යතුන් වහන්සේගේ බාලයට හරියට නිින්ද යන්නේ නෑ. නිින්ද යන්නේ නැති කරපු දුස්චරිතකම් මතකෙට තැවෙනවා. මැරෙන වෙලාවේ අන්තිම මොහොතේ ඒ කාලේ වඳුර මැරුවා ඒක ඉතින් ඉන්නයි. තාත්තට අමතකයි අම්මටත් අමතකයි. පුතාත් දන්නේ නැහැ. ඒ වුණාට මතකයට ආවේ කවද්ද? මැරෙන වෙලාව. ඒ නිසා අපි ඔය කොච්චර හිත හදා ගන්නම් කරගන්නම් කියලා හිටියට මරණ මංචකයේදී ඔය කරපු කියපු දේවල් ගානට නිමිති හදලා ලස්සනට ගලාගෙන එනවා. ඒ විදිහට වළක්ව ගන්නත් බෑ නැගිට ගන්නත් බෑ. එදාට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාලයෝ ශෝක කරනවා, කල්පනා කරනවා, කලාන්තේ හැදෙනවා. මොනවටද? හැදෙන්නේ පින්වත්නි අර කාරණා මතුවලා එනකොට. කරපු දුෂ්චරිතකම් මතුවලා එනකොට කල්පනා කරනකොට සිහි විකල් වෙනවා, සිහි මුලා වෙනවා, කලාන්තේ දාලා ඇදගෙන වැටෙනවා, පපුවට හයියෙන් අත් දෙකෙන් ගහගෙන අඬනවා. කරපු වැරදි මතක් වෙලා තැවෙනවා. දැන් ওই කාරණා තුනම කොහේ තැවීම සඳහාද? මෙලෝ තැවීම. මෙලෝ තැවිලා අවසන් වෙනවද? නෑ. බාලපඬිත සූත්‍රයේ තියෙනවා මරණින් පස්සේ දුගතියට යනවා. නිරයට යනවා. නිරය පාලනය කරන නිරපාලයෝ රත් වෙච්ච යකඩ උල් අරගෙන එක අතකට තියලා අනිනවා. තව අතකට අනිත් අතට තියලා අනිනවා. ඊළඟ කකුලට තියලා අනිනවා. ඊළඟ කකුලට තියලා අනිනවා. කපුව පසාරු කරගෙන යන්නත් අනිනවා. යකඩ උල් වලින් රත් වෙච්ච උල් වලින් අනිනවා. ඒ වේදනාව දරා ගන්න බැරුව එහෙම්මම ජීවත් වෙලා ඉන්නවා. විඳුනවා, තැවෙනවා. එතකොට පින්වත්නි මෙලොවත් තැවෙනවා, පරලොවත් තැවෙනවා. දෙලොවම තැවීම පමණයි අවසාන ඉතුරු වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා අපිට
යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයිමං ලෝකම් පභාසේති අනුභාමුක්තෝ චන්දිමා. කරපු පාප කර්ම මොනව කරන්න පුළුවන්ද? වහලා දාන්න පුළුවන්. මොන වගේද? කුසලේන පිතියති කුසලයෙන් වහන්න පුළුවන්. කොහොමද කුසලයෙන් වහන්නේ? හිතන්න දැන් තරහ යනවා කියලා. තරහ යනකොට මට දැන් තරහක් ආව නේද කියලා උදේට යෝනිසෝ මනසිකාරයෙන් දකින්න. තරහ ගන්න එක හොඳ නෑ නේද? පාප අකුසල චෛතසිකයක් නේද? ලාමක දෙයක් නේද කියලා එවලෙම මනසිකාර කරන්න. මේක සුළුවෙන් කරන්න බෑ, දක්ෂ වෙන්න ඕනේ. මොනවද තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය සිහිනුවන තියෙන්නේ. මේක කරන්න තරහක් ඇවිල්ලා ඉන්න වෙලාවට ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන්න තමයි බුදුදහම යෝජනා කරන්නේ. පුළුවන්ද? දැන් මේ කපන්න කොටන්න බලාගෙන ඉන්න වෙලාවක මෛත්‍රිය වඩන්න කියලා මේ කියන්නේ. බොහොම අමාරු වැඩක්. ඒක නෙමෙයි ධර්මයේ දියුණු කරන එක දුෂ්කරයි. හැබැයි කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කරපු අය නැද්ද? ඉන්නවා. කරපු අය ඉන්නවා. කරන්න බැරිද? පුළුවන්. අපිට බැරිද? අපිට පුළුවන්. විමුක්තිය ලැබෙන්නේ නැති වෙයි. නෑ ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. මම කියව සදාකාලික වැරදිකාරයෝ නෑ, නිවැරදි වෙන්න පුළුවන්. ඔය පව් කරපු දේවල් හිතලා කරලා වෙන්න පුළුවන්, නොහිතලා වෙන්න පුළුවන්. ඒ කාලේ කරලා වෙන්න පුළුවන්. අද දැන් මට හිතලා තේරෙනවා වෙන්න පුළුවන්. හැබැයි පශ්චාත්තාපී වෙන්න එපා. තැවෙන්න එපා. තැවීම තරම් ලාමක අකුසලයක් තව නෑ. පසුතැවෙන එක හොඳ නෑ. පසුතැවෙන්න එපා. දුගතියමයි යන්නේ. පසුතැවිලි ඉන්න වෙලාවක ජීවිතය අතහැරුණොත් කොහෙද උපදින්නේ? දුගතිය උපදිනවා. තැවෙන්න එපා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, කරපු පව කුසලයෙන් වහන්න. තරහ යන්නේක නම් අද සමාජයේ ලොකු ප්‍රශ්න තරහ යන්නේක නම් තරහ යන්නේක ගන්න. තරහ යනකොටම සිහිනුවණින් දකින්න. නෑ මම මෛත්‍රිය වඩන්න ඕනේ. ඉවලෙම බණෙන්ට හිතුණා නම් නවත්තන්න. යමක් කියන්න හිතුණා නම් නවත්තන්න. පෙරලා යමක් විරුද්ධකමක් කරන්න හිතුණා නම් නවත්තන්න. හැබැයි තුන් හිතකවත් අපි එහෙමනේ කියන්නේ තුන් හිතකවත් ආයේ නැවත පරිගන්න චේතනාවක් හදාගන්න එපා. හන්දියේදී හම්බ වෙන්න අපි ගමේදී මුණගෙනමු. එහෙම එපා. කිපෙන්න එපා. අපේ හන්දියේ යන්න වෙන්නේ එහෙම කියනවනේ. එහෙම නැහැ. කිපෙන්නේ. විරුද්ධ වෙන්නේ නැතුවම ඉන්නවා. මෛත්‍රී සිතින්ම ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? උපන් අකුසලය ප්‍රහාණය කරලා නෝපන් කුසලය උපද්දවන්න පුළුවන් වෙනවා. එතන වැඩෙන්නේ සතර සම්‍යක් පදං වීර්ය. පදං වීර්ය වැඩෙනවා කියලා කියන්නේ පින්වත්නි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් දෙකක්ම වැඩි. ඒසනේ නිවනටයි ලම්මේ. හැබැයි විරුද්ධකම් කරලා ද්වේෂ කරන්න ආපු ද්වේෂයත් එක්කම කාය වාග් මනෝ කියන ద్వාරයන්ගෙන් දුෂ්චරිතකම් කළොත් කාටද විපාකය? මටම. විනාශය කාගේද? මගේම. එවලේ සතුටු වෙයි. එයාට මම දෙකක් කියාගත්තා. දෙකක් දීගත්තා කියලා එවලේ සතුටු වෙයි. හැබැයි පින්වත්නි ප්‍රතිවිපාක අන්තිම කාලේ ඇඟට ගියාම නිින්ද යන්නේ නැති මට්ටමට විඳවන්න වෙනවා නම් ඔය විපාක මොකටද මම කරලා? ඇයි මම මගේ සැනසීම නැති කරගන්නේ? තමන්ට ආදරේ නම් තමන්ව විමුක්තිය කරා ගෙනියන වෙන මොකුත් කරන්න අවශ්‍ය. තමන්ට ආදරේ නම් තමන්ට ලිංගද වෙනම් තමන්ව නිවන කරා අරගෙන විමුක්තිය කරා ගෙනියන. තමන්ට දෙන්න පුළුවන් හොඳම ලාභය විමුක්තියයි, නිවන. අඟුලිමාල හාමුදුරුවෝ මිනිස්සු 999කට වඩා මැරුවා. 1000කට වැඩිය මැරුවා. එහෙම අඟුලිමාලයන් වහන්සේ ඒ ජීවිතයේදී අරහත්ත්වයට කරා ගිහිල්ලා පින්ඩපාතේ වඩිනකොට අහකට ගහන ගල් මුල් දඬුවු වැවිලා වැදිලා පාත්‍රයේ බින්දෙනවා, හිස පැලෙනවා, සිවුරු ගිරෙනවා. කවදාකවත් විහාරෙට ගිහිල්ලා කියන්නේ නැල්ලු ඉන්න හාමුදුරු කෙනෙකුට මට හරිම කරදරයි කියලා. කියන්නේ නැල්ලු.
මට අපි දැන් අපේ දුක අනුන්ට කියනවනේ. අපි අපේ දුක අනුන්ට කියනවා. හැබැයි අනුන්ගේ දුක අපි අහන්න කැමති නෑ නේද? හැබැයි අඟුලිමාලයන් වහන්සේ තමන්ගේ දුක අඩුව පන්සලේ එකට ඉන්න හාමුදුරුවෝ කිව්වේ නෑ. ඇයි? රහත් වෙලා ඉන්නේ කරපු අකුසල් සියල්ල මේ ජීවිතෙන් අහෝසි වෙලා යනවා. ඉන්නකම් විඳවන්න වෙනවා. මම වපුරපුවා මටම බුද්ධි විඳින්න වෙනවා. මා මේ අත්විඳින්නේ පෙර වැපිරූ දේවල්. කාටවත් දොස් කියලා වැඩ නැහැ. ඉවසෝ. උපේක්ෂාවකට උනා. දායකයෙකුට විරුද්ධව ගියේ නෑ. අහක වදින ගල් අහකට ගහන දඬු මුගුරු ඇවිල්ලා වැදලා පාත්‍රේ කැඩිලා හිස පැලිලා සිවුරු විරිලා දුක කිවෙන. එහෙව් අඟුලිමාලයන් වහන්සේ දවසක් වඩිනකොට ගර්භණී මවක් දැකලා ඇයගේ වේදනාව විඳ කාටද කිව්වේ? බුදුහාමුදුරුවන්ට. ඒ අඟුලිමාල හාමුදුරුවෝ අරහත්ත්වේ කරා කියන පිළිවෙලට ආත්ම භාව 10000 ගණිකාවක් කවුද? අම්බපාලියේ. ලේසිනේ ආත්ම භාව 10000 රහත් තෙරණින් වහන්සේ නමකට කටවචනේ වරද්දලා කියලා. ආත්ම 10000 කවුරුත් නෙමෙයි මේ ඇවිල්ලා පුස්ස බුදුහාමුදුරුවන්ගේ සහෝදරිය. පුස්ස බුදුහාමුදුරුවන්ගේ සහෝදරියක් නේ. ඒ කාලේ ඉඳලා ඉන්නේ. බුදුවරු දෙනමකගේ සහෝදරියක් වෙලා ඉඳලා අම්බපාලට වැරදුනේ. හැබැයි බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අරහත්ත්වේ කරා ගියාද නැද්ද? එහෙනම් ඉච්ඡර වැරදි කරන අය ඉන්නවද? අඟුලිමාල හාමුදුරුවෝ තරම් අම්බපාලියේ තරම් වැරදි කරන අය ඉන්නවද සමාජයේ? එහෙමයි. එහෙනම් අපිට ගොඩ යන්න පුළුවන්ද බැරිද? වැරදි නිවැරදි කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ නිසා පින්වත්නි බාල ලක්ෂණ වලින් මිදිලා පඬිතේ වෙන්න ධර්ම රසයේ විඳින්න ධර්මාර්ථය මතු කරගන්න ඔබ හැම දිනකටම නිවන් දකින්න මේ දේශනාව උපකාර ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා. දේශනාමය කුසල් ලෝකපාලක සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය මොදීකින් නිවන් දකිත්වා කියලා සාමෝපයන. අද මේ දේශනාවේ දායකත්වයේ දරන රවි මෝටර් සංවර්ධිත ඉකෝ එන්ටර්ප්‍රයිසස් අධිපති රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයා රසිකා තිලක්ෂ මහත්මියගේ පාර්ශවයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මෙම විහාරගණයේ වැඩ සිට අපවර්තී වදාළ මහා සංඝරත්නයට ඔබ නමින් මේ ගිය ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ට අමා මහ නිවන් සුව බොහෝ දුරට වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පුණ්‍ය සංස්කාර ධර්මයන් තික්තවැල්ල පුරාණ බෝධිමළු විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපිව පිළිගන්නට එන පඬිතු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පොඩි ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ ශාසන ධර්මචර්යාව මනාව සිදු කරගෙන යාමට සසුන් ගුණ පිළිවෙත් පුරන්නට පහසු විහරණ සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඊළඟට පින්වත්නි මේ පුණ්‍ය සංස්කාර ධර්මයන් රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයාගේ රසිකා තිලක්ෂ මහත්මියගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සම්පන්නිය දීර්ඝායු සම්පත් පිණිස මේ කුසල අනුමෝදන් වේවා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා. මේ දේශනාවේ කුසල සියලු සත්වයන්ට ධම්ම අවබෝධයේ පිණිස වේවා කියලා අද දේශනාවෙන් අදිෂ්ඨාන කරලා තිබෙනවා අනුමෝදන් කරලා තිබෙනවා. රවීන්ද්‍ර චමිල බණ්ඩාර මහත්මයා රසිකා තිලක්ෂ මහත්මිය ප්‍රධාන දරු පිරිස ඇතුළු පවුලේ හැම දෙනාම අද මේ දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. අද මේ දේශනාව සඳහා අප සම්බන්ධීකරණය කළේ දේශනාවට ආරාධනා කරන්නට කටයුතු කළේ අපේ උඩබදල සුදර්ශන ජාතික පාසලේ විදුහල්පති අපේ හිතවත් කල්යාණ මිත්‍ර ඒ.එම්. කරුණාතිලක මැතිතුමා. පේතුමාට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. අපිට වර්තමානයේ මුණ ගැහිච්ච හොඳ සත්පුරුෂ කෙනෙක්. එතුමාගේ සම්බන්ධතාවයෙන් තමයි මම හිතන්නේ මේ ඇත්තන්ට අපි පිළිබඳ දැනුවත් වෙලා මේ දේශනාව සඳහා අපට ආරාධනා කරන්න තේරුනේ. ඒ නිසා අපි විශේෂයෙන් අනුමෝදනා කරනවා. ඒ ආරාධනා කරපු බෞද්ධුන් හැම දිනකටම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙච්ච ලොකු කුඩා ඔබ හැම දිනකටම මේ කුසල් බලවත් වේවා.
මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුඛ සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අභිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරං තිට්ඨතු සද්ධම්මෝ ලෝකෝතු සුඛී සදා. ඕම වඳින්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ. හැම දිනාටම තෙරුවන් සරණ ලැබීලා සෝපත් සේවාවන් සිදු කරන්නට තිරුවන්ගේ ආශිර්වාදයෙන් පිහිට රැකවරණය ලැබේවා. යෝගි වහන්සේගේ දෙමව්පියන් ඇතුළු එවැගේම ප්‍රවීණ ආචාර්යවරු ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවය ජීවනය ලැබේවා මේ සියලු දෙනා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අදින ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ලබා දුන්න බණ්ඩාර මහත්මයා මහත්මිය රසිකා තිලක් මහත්මිය සුදුආදරුවන් ඥාතික පිටාදීන් නාදී නියුතුරු අදින ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන ඉල්ලයි සිදුදාන සිහිපත් කරමින් අරමුණු ගණනාවක් පෙරදරි කරගෙන අදිනේ පින්කම සඳහා දායකත්වය ලබා දෙන දෙවියන්ගේ දීර්ඝාස ප්‍රාර්ථනා ක්‍රියාකාර කටයුතු දියුණු වීම වගේම සියලු සත්වයින් ධර්ම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්මදේශනාව සඳහා දායකත්වය අනුකම්පාව ලබා දෙන සිදුවන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ සංවිධානය කටයුතු සිදු කරන්නේ අපේ රවීන්ද්‍ර කමිල බණ්ඩාර මහත්මයා අධිපතිවරයාට පින්කම් පිළිස සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉවගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට සම්සම්බන්ධ වන උපාසක පාත්‍රා සදර පිළිවි දායකකාරකාදී සියලු දෙනාට මේ පෞල්වල තුවාදරුවාට ඥාති හිත මිත්‍රාදීන්ට ඉවගේම සදර පිළිවි දායකකාරකාදීන්ට ඉවගේම ප්‍රදේශවාසීන්ට රටවිසියන්ට ලෝවැසියන්ට තිස්සේ කලවල අනන්ත විශ්වයේ පුරා විසර පෙතර ජීවත් වන සියලුම ජීවීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඔබ අප විසින් සිතන පතන යහපත් සිතුම් ප්‍රතෝ සඵල කරගන්න
චිරජීවනි උදාර කරගන්නට ඒ වගේම ඔබ විසින් ඉෂ්ට සිද්ධ කරන්නා වූ රැකී ආරක්ෂා කටයුතු නිලදා කටයුතු විචන්පත් කටයුතු ව්‍යාපාරික කටයුතු ආදරවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට නුවණ ප්‍රඥාව දියුණු කරගන්නට නිවනින් නිවී සංසෙන්නට අද දිනේදී ඔබ අප විසින් රැස් කරගත් පුණ්‍ය ශක්තිය ඔබ අප ඇතුළු සියලු සත්වයින්ට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.